මෙහෙම අර කෙලවෙන්න හදලා නැහැ පේපර් එක හරියද? 1980 ඉඳන් 2020 වෙනකන් ඔක්කොම ධාරාව ගණන් එසේ හදලා ඉන්නේ ඒත් කෙලවෙයි දානවා. නෑ. ඊළඟ බ්‍රහස්පතින්ද රෑ වෙනකොනුත් ඔයා වැඩ කරන්න ප්ලෑන් හද හද එක අකුරක්වත් බලන්න නැතුව හිටේ කියලා හිතන්නකෝ. ඒත් සිකුරාදු දේවිල ලියන්න. ජූලි මාසේ මුල් සතිය වගේ ඉඳන් ඔන්න ඔයාලගේ පේපර්ස් එහෙම හදන්න පටන් ගන්නවලු. ධාරාව එකේ තියෙන සියලු දේවල් අර දැනට කරලා තියෙන සියලු පාඩම් බලන් ඉන්න ගානක් දාලා තියෙන්නේ සුපිරි එකක්. හරිද? ගණන් එහෙම හොඳට හදලා තියෙන්නේ හෝම්වර්ක් ඩිස්කෂන් දෙකක් තිබ්බා පාඩම් තිබ්බා. නෑ නෑ සුපිරි එකක් කියන්නේ එහෙම අර කෙලවෙන්න හදලා නෑ පේපර් එක හරිද? පොඩ්ඩක් කෙලවෙයි. නමුත් අර වල ලකුණු පළවෙනියට 50ක් විතර එන්න නෙමෙයි පේපර් එක හදලා තියෙන්නේ සාමාන්‍යයෙන් නෝමල්. මහන්සියලා ලියන්නේ. ඊට කලින් අර පේපර් එක ලියන විදිය ගැන කතා කරන්න අපි පොඩි සෙෂන් එකක් සහ තව ප්‍රැක්ටිකල්ස් ටිකක් කතා කරන්න අඟහරුවාද සෙෂන් එකක්. එහෙම ගන්නවා. 1980 ඉඳන් 2020 වෙනකන් ඔක්කොම ධාරාව ගණන් එසේ හදලාලු ඉන්නේ ඒත් කෙලවෙයි දානවා. නෑ. එච්චර මෙහෙම කියලා වෙන්නේ නැහැ බය වෙන්න එපා. ඔය ටික කරලා වන අවුරුදු 40ක් කරලා නේද? 1980 2020 දී අවුරුදු 40ක් නේද? 1980 ඉඳන් පාන් ළමයි වැඩ කරනවා හරිද? වැඩ කරන්න මහන්සියලා. ඊළඟට දැනට උගන්ලා තියෙන ටිකෙන් නේ ඔය කරන්න තියෙන්නේ. ඉතින් ඔක්කොම කරන්න ඕනේ නැහැ එතකොට. හරි. මේ අනිත් එක තමයි මේන් එක්සෑම් එක කට් කරගන්න නම් එපා මොනම හේතුවකට. ඒ කියන්නේ හිතන්න ඔයා ඊළඟ බ්‍රහස්පතින්ද රෑ වෙනකොනුත් ඔයා වැඩ කරන්න ප්ලෑන් හද හද එක අකුරක්වත් බලන්න නැතුව හිටේ කියලා හිතන්නකෝ. ඒත් සිකුරාදු දේවිල ලියන්න. කියන්නේ ඊළඟ බ්‍රහස්පතින්ද රෑ වෙනකොත් ඔයා හොඳටම ලියන්න විදියක් කල්පනා කර කර ඉන්නවා කරන්න නැතුව වැඩේ. එහෙම ඉන්නවනේ සමහර ළමයි. බ්‍රහස්පතින්ද රෑට තමයි විදියක් හරියට කල්පනා කරන්න වැඩ කරන්න ඕනේ කිය කී ඉන්නවා. යාළුවන්ටත් කිය කින්න වැඩ කරන්න ඕනේ බං. මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ. දැන් නම් වැඩක් කරන්න ගන්න ඕනේ කිය ඉන්නවා. එහෙම හිටියත් ඊළඟ බ්‍රහස්පතින්ද රෑ වෙනකන් සිකුරාදා ඇවිල්ලා පේපර් එක ලියන්න. මොකද මං කලිනුත් කිව්වා මේන් එක්සෑම් එකේ මගේ බලාපොරොත්තු තුනක් තියෙනවා. එකක් පළවෙනි කාරණාව ඉතා හොඳින් වැඩ කරලා ආවනම් ඔයාට ඒක හරියන ප්‍රතිඵලයක් ඇවිල්ලා ඔයා ඒකෙන් සතුටු වෙලා මොටිවේෂන් එකක් ඇතුළෙන්ම ඇවිල්ලා වැඩ කිරීම එක. දෙවෙනි එක ඔයා හොඳට වැඩ කරලා ඇවිල්ලා මේන් එක්සෑම් එක නාගත්තොත් ඒත් ඔයා දන්නවා විභාගෙදී එහෙම දේවල් වෙන්න පුළුවන්. ඒ නිසා අන්න ඒ වගේ දේවල් නොවන විදිහට පේපර් කළමනාකරණය කිරීම. තුන්වෙනි එක ඔයා මේන් එක්සෑම් එක වෙනුවෙන් කිසිම වැඩක් නොකර හිටියොත් නොකර ඉඳලා මේන් එක්සෑම් එක හොම්බෙන්න ගිහිල්ලා තේරුම් ගැනීම ඒ ලෙවල් වලටත් වෙන්නේ ඕකම තමයි කියලා. ඒ නිසා මාස 4ක් විතර 4මාරක් තියෙනවා. ඒ නිසා මාස 4මාරක් තියලා හරි වැඩ කරන්න පටන් ගැනීම. විදි තුනෙන්ම හොඳ පැත්තකට වැටෙන්නේ ඈ. ඒ නිසා ලියන්න පේපර් එක. අනිවාර්යයෙන්ම ලියන්න. දැන් තව එකක් මේ ජූලි මාසේ මුල් සතිය වගේ ඉඳන් බොහෝ විට මේ මොකද මං දන්න කෙනෙක් කිව්වේ ප්‍රොෆෙසර් කෙනෙක් ජූලි මාසේ මුල් සතිය වගේ ඉඳන් ඔන්න ඔයාලගේ පේපර්ස් එහෙම හදන්න පටන් ගන්නවලු. හරිද? සියලු සබ්ජෙක්ට් වල. එතකොට මෙහෙම කතන්දරයක් කිව්වා. දැන් සයන්ස් ස්ට්‍රීම් එකේ මම දන්නේ මේක කොහොම වෙයිද කියලා. කියන්නේ සමස්තයක් විතර ඉදිරි බලාපොරොත්තුව මේ A level වල පේපර් පට්ට අමාරු කරන එක නෙමෙයිලු. ඒ කියන්නේ දැන් හිතන්නකෝ 2015 වගේ නිකන් අර හැන්දි ගෑවිලාම යන්න ආයි දෙන්නේ නැල්ලු. හරිද? ඒකට හේතුව මේ දැන් ළමයි සයන්ස් කරන එකෙන් ටික ටික දැන් හිතන්නකෝ දැන් කොහොම කරලවත් මේ ෆිසික්ස් එකට ඒකක් දා ගන්න බෑ කියලා එහෙම අරකයි මේකයි හින්දා ළමයි සයන්ස් කරන එක ටික ටික අඩු වෙන එක රටක් විදියට අපිට පාඩුයි. කියන්නේ රටක් විදියට පාඩුයි සයන්ස් කියන එක මිනිස්සු කරන්නේ නැති එක. සයන්ස් නොලෙජ් එක මිනිස්සුන්ට තියෙන එක වටිනවා. දැන් හිතන්නකෝ ඒ හින්දා ටෙක් කරනවා කියලා කියොත් සෙට් එකක් දැන් හිතන්නකෝ මේක මොන මගුලක් කරලවත් මේක පාස් වෙන්න බෑ. ඒ නිසා වෙන ස්ට්‍රීම් වලට වෙන ස්ට්‍රීම් එකට කඩලා යනවට සයන්ස් ප්‍රොෆෙසර්ස්ලා කැමති නෑ. ඒ නිසා ඉස්සරහට කරන්න යන්නේ මම කියන්නේ පේපර් ලේසි කරනවා කියන එක නෙමෙයි සාමාන්‍යයෙන් මේ සබ්ජෙක්ට් මේ දැන් යන විදියක් තියෙනවානේ. 2024 එන අමාරුතාවයන් බොහෝ විට තියෙයි. හැම සබ්ජෙක්ට් එකකම සයන්ස් ස්ට්‍රීම් එකේ. දැනට තියෙන අමාරුතාවයන් තියෙයි. ඒ කියන්නේ කමර මාර දෙයක් කරලා ඔයාලට කෙලවලා දාලා නිකන් අර දෙන්නම් උඹලට හැදි ගෑවිලා යන්නම කියලා එහෙම පේපර් හදන්නේ නැහැ. හරිද? ඉස්සරහට එහෙම පේපර් හදන්නේ නැහැ. ඒ 2015 එහෙම පේපර් හැදීම ගැන සමහර ප්‍රොෆෙසර්ස්ලා ඒ ගැන කියන්නේ කතා කරන්නේ අවුලෙන්. ඒ පේපර් එක අසාර්ථකයි.
එහෙම කරන්නේ නැතුව ඉන්න තිබුණේ වගේ එකකින් තමයි කතා කරන්නේ. ඒ නිසා මේ මම මේ කියන්නේ 2015ටත් ලෑස්ති වෙන්න ඕන. අපි මේක ලෑස්ති වෙන්න ඕනේ මේ මට්ටමින්. නමුත් මේකට ඕනෙට වඩා බය වෙන්න එපා. මේක ඔයාලට නෝමල් එකේ කරගන්න පුළුවන්. හැබැයි මහන්සි වෙන්න චුට්ටක්. තේරුම් ගන්න හැම එකක්ම. හැම එකක්ම තේරුම් ගන්න. හරි? අහන්න ඒ වුණාට වර්තනයෙන් මේ පාර S එකක් එන්න පුළුවන් හින්දා වර්තනය තව ගොඩාක් ගණන් කතා කරන්න ඕනේ.